ආයුබෝවන් යාළුවනේ. නිවසක ඉදිරිපස එසේ නැත්නම් ඔබගේ ප්‍රධාන දොරටුවට ඉදිරිපසින් වතුර තිබ්බොත් ඒක ඔබට කොයි වගේ බලපෑමක් කරනවද? අන්න ඒ ගැනයි අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. ඒ වගේම නිවස අවටත් නිවස ඇතුළතත් වතුර, දියපාරවල්, ජල ටැංකි, ජල තටාක, පිහිනුම් තටාක ආදී වතුර ගැවසෙන වතුර තිබෙන තැන් ගැන අපි කතා කරන්නේ. වතුර ඔබට බලපාන හැටි ගැන ජ්‍යොතිෂ්‍ය වගේම තවත් බොහෝ විද්‍යාත්මක කාරණා ඇසුරෙන්. ඉතින් ඕගොල්ලෝ තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ඒ වගේම වැදකොම් YouTube නාලිකාව subscribe කරොත් වීඩියෝ එකක් දාපු ගමන් නරඹන්න අපේ යාළුවන්ට පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි කතා කරමු වතුර සහ මේ නිවස අතර ඇති සම්බන්ධතාවය ගැන. ඉස්සර කාලේදී වතුර කියන්නේ මිනිසාට අත්‍යවශ්‍යම දෙයක්. දැනටත් එහෙමයි. ඉතින් වතුර නැතුව මිනිසාට ජීවත් වීමේ හැකියාවක් නැහැ. නමුත් ඉස්සර කාලේදී පාරම්පරිකව පරම්පරාවෙන් පරම්පරාවට ගොවිතැන කරපු මිනිසුන්ට වතුර නිවස සහ නිවසේ වතුර තිබෙන ස්ථානය විශේෂයෙන්ම ළිඳ අයත අතීතයේදී වතුර ලබා ගත්තේ ළිං ආශ්‍රිතව. ඉතින් ළිඳ සහ වතුර සැපේන මාර්ගය ඊටාම වැදගත් අංගයක් වුණා. අන්න ඒ නිසායි පාරම්පරික ජ්‍යොතිෂයේ වගේම බොහෝ ස්ථානවල පතපොතේ සඳහන් වෙන්නේ තමන්ගේ නිවසට ගිනිකොන දිශාවෙන් වතුර ළිඳ තිබෙන්න හොඳ නැහැ කියලායි. ඉතින් ගිනිකොනට ළිඳ තිබුණොත් තමන්ට ඒ ළිඳ වගේම තමන්ගේ නිවසේ පැවැත්මත් නිවසේ ධනයත් විනාශ වෙලා යනවා. ඉතින් ගෙදර හිමිකරුට බොහෝමයක් ප්‍රශ්න ඇති කරන දෙයක් තමයි නිවසට ගිනි කොනින් යම් කිසි වතුර රැඳෙන ස්ථානයක් තියෙනවා නම්. ඉතින් දැම්ම ඔබට කරන්න තියෙන්නේ මාලිමාවක් අරගෙන තමන්ගේ නිවසේ ගිනි කොන දිශාවේ වතුර රැඳිලා තියෙනවද කියන එක බලන්න. එතෙන්දී පිහිනුම් තටාකයක්, මාළු ටැංකියක්, ළිඳක් එහෙමත් නැත්නම් ප්‍රධාන ජල රැඳවුමක්. ඔබ ජලය රැස් කරන ප්‍රධාන වතුර ටැංකිය ගිනිකොන දිශාවේ තියෙනවා නම් ඒකත් එක හේතුවක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඉතින් අන්න එහෙම වුණොත් ඔයාලට කරන්න තියෙන්නේ ඊටාම ඉක්මනින් ගිනිකොන දිශාවෙන් මේ වතුර ටැංකිය හරි ඒ අදාළ ජල පෝෂකය ඉවත් කරලා ඔබට සුබ දිශාවකට එය තබා ගන්න. වැඩි වශයෙන්ම දකුණු දිශාව සහ උතුරු දිශාව නිවෙස්වල බොහෝමයක් වාස්තු විද්‍යානුකූලව සුබ දිශා විදිහට අපිට දක්වන්න පුළුවන්. විශේෂයෙන්ම ගිනි කොනෙන් හැර අනිත් ඕනම දිශාවක් සුබ විදිහට අපිට ගන්න පුළුවන්. හැබැයි සුවිශේෂී විදිහට උතුර සහ අනිකුත් ප්‍රධාන දිශා කිහිපය අපිට දක්වන්න පුළුවන්. උතුරට වතුර රැඳෙන ස්ථානයක් තිබුණොත් ගෙවිහිමියා නිතරයෙන්ම සෞභාග්‍යයට පත් වෙනවා. ඒ වගේම ඔහුගේ සතුට රැඳෙනවා කියලත් ආදි ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ වතුර සහ ජල පෝෂක ප්‍රදේශ පවතින දිශාව ගැනයි. ඔබ දැක ඇති ඇතම් නිවෙස්වල ඉදිරිපස ප්‍රධාන දොරට දකුණු පැත්තෙන් වතුර රැඳවුමක් තබා තිබෙනවා. ඒකට ඇතැම් අය නෙළුම් මල්, ඕලු මල්, එසේ නැත්නම් පිච්ච මල් වගේ දේවල් දාලා ලස්සන කරලා තියෙනවා. මෙහි ඇත්තක් තියෙනවද? ඇත්තටම ඔබගේ ප්‍රධාන දොරට ඉදිරියෙන් ඔබ වතුර තැබීම ඒ තරම්ම සුබ දෙයක් නෙවෙයි. මක්නිසාදයක් ප්‍රධාන දොරට ඉදිරියෙන් ඔබ තබා ගත යුතු තවත් බොහොමයක් දෑ අපට හඳුන්වා දෙන්න හැකියාව තියෙනවා. ඉතින් වතුර තබනවාට වඩා ඔබගේ නිවෙසට සිරිකට කැඳෙන තවත් ශාක වර්ග බොහොමයක් අපට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් එවැනි ශාකයක් හෝ එසේ නැත්නම් යම්කිසි ඔබගේ නිවසට සිරිකට කැඳෙන පළඳනාවක් ඔබගේ නිවස ඉදිරිපිට තබා ගන්න පුළුවන් නම් වතුර තබනවට වඩා සුබයි කියයි අපි ඔබට දැනුවත් කරන්නේ. ඉතින් ඒ වගේම නිවස ඇතුළත ජල ටැංකි තබාගෙන ඉන්න පිරිස් බොහෝමයක් ඉන්නවා. සමහරු මේ ජල ටැංකි තමන්ගේ නිදන කාමරයේ තබා ගන්නවා.
ඒක ඊටාම ලොකු වැරද්දක්. තමන්ගේ නිදන කාමරයේ ජල ටැංකි තවා ගැනීම තුළින් විසිතුරු මසුන් නැති කිරීම තුළින් බොහෝ දෙනා බලාපොරොත්තු වෙන්නේ තමන්ට මානසික සුවය උදා වෙයි කියලා. හැබැයි ටික කාලයක් යනකොට දන්නේම නැතුව දෙන්න දෙමහල්ලෝ අතරේ ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. තමන්ගේ නිදන කාමරයේ කිසිම වෙලාවක මාළු ටැංකි තියන්න සුදුසු වෙන්නේ නැහැ. ඉතින් ඔබත් ඒ වැරද්ද කරලා තියෙනවා නම් ඒ වැරද්ද ඉක්මනින්ම නිවැරදි කරගන්න. ඉතින් යාළුවනේ අද අපි නිවස තුලත් එළියෙත් ජල පෝෂක ප්‍රදේශවලත් පවතින දිසා ගැන ඉතාම හොඳ විස්තර කිහිපයක් ඔබට අරගෙන ආවා. ඉදිරියේදී මේ වගේ තවත් වීඩියෝ එකකින් ජල පෝෂක ප්‍රදේශවල දිශාව සහ එක් එක් ලග්නයට Tamanට සුබ ජල පෝෂක වර්ග සහ ශාක ගැන කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් වීඩියෝ එකට යටින් එකතු කරන්න. ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. මේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න අපි සූදානම්. ඉතින් තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාලට සුබ දවසක්.